හරි කතාව පටන් ගන්නෙම ඇන්ගෙන්. මෙයා ඇඩ්වර්ටයිසින් කම්පැනි එක වැඩ කරන කෙල්ලෙක්. මෙයාගේ ජොබ් එක තමයි shopping centers වලට එන visitors ලව එක්කන් ගිහින් එයාලගේ shop වල තියෙන ප්‍රමෝෂන් ගැන විස්තර කරන එක. ඕන ඉතින් දවසක් මෙයාගේ කෝවර්කර් වෙන මූන් යෝන් එක්ක මෙහින් visitors ලා ටුවර් එකක් එක්කන් යන්න ලෑස්ති වෙනවා. ඒත් වැඩේ කියන්නේ ඇන්ට බස් එකට එද්දි ටිකක් පරක්කු වෙනවා. ඉතින් ඩ්‍රයිවර්තුළු බස් එකට ඔක්කොමලා මෙයාව දාලා යනවා. දැන් මෙයාට සිද්ධ වෙනවා කකුල් දෙකෙන්ම දුවලා බස් එක පස්සෙන් යන්න. මෙහෙම යන අතරමඟදී මෙයාට ඩ්‍රයිවර්ව හම්බෙනවා. ඉතින් ඈන්න අහනවා මොකද වුනේ කියලා. එතකොට ඩ්‍රයිවර් කියනවා මෙයා කලින්ම බස් එකට නැග්ග කියලා හිතලයි එයා යන්න ගියේ කියලා. ඈන් එක වැඩි ගණන් ගන්න නැතුව මූන් යෝන් ඉන්න විසිටර්ස්ලා එකතු වෙන තැනට ඉක්මනට දුවගෙන යනවා. මූන් යෝන් මෙයාව දැකපු ගමන් කැත ලුක්කයක් දාලා ආයෙතර කට්ටිය එක්ක කතාව පටන් ගන්නවා. මුන් යෝන් ගොඩක් ලස්සන නිසා එතනට ඔක්කොමලා එයා දිහාම බලාගෙන එයා කියන ඒවා හරි ආසාවෙන් අහන් ඉන්නවා. ඊට පස්සේ ඉතින් විසිටර්ස්ලා ඔක්කොම තමන්ට ඕන විදියට shopping කරන්න විසිරෙනවා. මුන් යෝන් කියනවා පැයකින් ආයෙත් මෙතනට එකතු වෙන්න කියලා. ඒ වගේ මෙතන Secret Queen Makers කියලා ෆෙස්ටිවල් එකකුත් තියෙනවා. ඒකෙන් ප්‍රොමෝෂනල් ස්ටිකර්ස් වැඩිපුරම එකතු කරන කෙනාට පුළුවන් වෙනවා බියුටි ක්වීන් තරඟයට ක්වොලිෆයි වෙන්න. ඔන්න ඊට පස්සේ මූන් යෝන් ඈන් පැත්තට හැරිලා කොමෙන් ප්‍රින්සස් පරක්කුනේ මොකද කියලා මෙයාට විහිළු කරනවා. ඒත් ඈන් මුකුත් කියන්නේ නැහැ. මොකද ඈන් දන්නවා මූන් යෝන් මෙයාට කැමති නැහැ. හැම වෙලේම පස්සෙන් ඇවිත් බුලි කරනවා කියලා. මුන් යෝන් තව ටිකක් ලං වෙලා අහනවා ඈන් කොහෙන්ද මේ ඇඳුම් ගන්න කියලා. අනිවාර්යයෙන්ම මේ වගේ ඇඳුම් සල්ලි දීලා ගන්න විදියක් නැහැ. ෆ්‍රී හම්බෙනේවද කොහෙද කියලා කියනවා. ඇන්ට් හොඳටම දුක හිතිලා මෙයා වොෂ්රූම් එකට යනවා කියලා එතනින් යනවා. යන අතරමඟදී ඇන්ටර මූන් යෝන් කියපු කතාවමයි මතක් වෙන්නේ. එයා හිතින් පිළිගන්නවා ඇත්තරම ඒ කතාවල යම්කිසි ඇත්තකුත් තියෙනව නේද කියලා. මොකද එයාගේ ඇඳුම් තේරීම ඇත්තරම අන්තිම කැතයි. මෙයා කන්නඩියක් ළඟ නතර වෙලා එයා දිහාම බලාගෙන එයා ලස්සන නෑ කියලා එයාටම කියා ගන්නවා. ඊට පස්සේ වටපිටින් අනිත් කෙල්ලෝ දිහා බලලා එයාලා කොච්චරනම් ලස්සනද කියලා හිතනවා. මෙයා හිතනවා කමක් නෑ මම මගේ තාත්තේ දන්නවා මං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ මෙයා බෙන්ච් එක තනියම වාඩි වෙලා ෆෝන් එක බෝ පිද්දි තව කෙල්ලෙක් ඇවිත් මෙයා එතන හිටියවත් නෑ වගේ මෙයාගේ ඇඟුලින්ම වාඩි වෙනවා. ඒ කෙල්ලෙක් නෝටිස් වෙලා සමාවිල්ලා කියනවා එයාව දැක්කේ නැහැ සීට් එක හිස් කියලා හිතුවේ කියලා. ඈන් කියනවා ගණන් ගන්න එපා එයාට මේ කාටවත් පේන්නේ නැති එක දැන් පුරුදුයි. මේක පළවෙනි පාර නෙමෙයි කියලා. ඊට පස්සේ ඒ කෙල්ලට මෙතන ඉන්න දීලා ඈන් මෝල් එක ඇතුලේ ඇවිදගෙන යනවා. මෙයා ලිෆ්ට් එකට නගිද්දි එතන පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. ඈන් එහා දිහා බලලා hina වෙලා සෙල්ලම් කරන්න අහද්දි අර ළමයා කෑ ගහලා අඬන්න අරන් ඈන්ට ළඟට එන්න එපා කියනවා. ඒක දැකලා ළමයා ගම පුදුම වෙලා ඈන්ගෙන් අහනවා මෙයා මොන හරි කරාද කියලා. එතකොට ළමයා කියනවා එයා කැමති නැහැලු කැත ගෑන් ළමයින්ට. ඈන් හොඳටම ෂොක් වෙලා අසරණ වෙනවා. අනිත් මිනිස්සුත් මෙයාගේ පෙනුම දිහා බලලා hina වෙමින් විහිළු කරන්න ගන්නවා. අම්මා සමාවෙල්ල කියනවා පුතා ටිකක් කට වැඩි නෑ එයා පොඩි ළමයෙක් හිතරන ඕන දෙයක් කියනවා කියලා ඈන් කමක් නැහැ කියලා ලිෆ්ට් එකෙන් බැහැලා තමන්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක සම්පූර්ණයෙන්ම කැඩිලා හැමෝගෙම හැංගෙන්න හදනවා. ඔන්න එක පාරටම හරිම ලස්සන තරුණ කොල්ලෙක් ඇවිත් ඈන්ගේ ඇඟේ තදින්ම හැප්පෙනවා. ඈන් එතනම වැටෙනවා. එයා සමාවිල්ලලා ඈන් නැගිට්ටවලා සීට් එකකින් වාඩි කරවලා බොන්න මොන හරි අරන් දෙනවා. ඈන් කියනවා මගේ පෙනුම දැකලා ඔයා බය වෙන්නේ නැති සෝරි කියලා. ඒතර කොල්ලට තේරෙන්නේ නැහැ. මෙයා තමන් ගැන මෙහෙම කියන්නේ කියලා. එයා කියනවා නෑ සමාවිල්ලන්න ඕන මමයි කියලා. ඊට පස්සේ එයා බිම් වැටලා තිබ්බ Secret Queen Makers Festival එකේ කාඩ් එකක් අරන් දෙනවා. ඈන් කියනවා එයාට ඕන නම් මේක තියාගන්න. මෙයාට ඒකෙන් වැඩක් නැහැ කියලා. අර කොල්ල අහනවා ඇයි මෙයා ෆෙස්ටිවල් එකට යන්නේ නැත්තේ කියලා. ඈන් කියනවා එයා දන්නවා එයාට දිනන්න කිසිම chance එකක් නැහැ කියලා. ඉතින් charter වෙන්න ඕනේ නැහෙනේ. එයාගේ ලිමිට් එක දන්නවා. එයාට හරියන්නේ දේවල් වලට තරම් කරන්නේ කියලා. අර තරුණයා මේකෙන් ඇත්තරම ටච් වෙනවා. එයා මොන හරි කියන්න හදද්දිම ඈන්ටර 2 එකේ විසිටර් කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. එයා එකතු කරපු ෆෙස්ටිවල් ස්ටිකර්ස් ටික නැති වුණා කියලා. ඈන්ටර කොල්ලගෙන් සමාවිල්ලලා බොන්න අරන් දුන්න එකට තෑන්ක්ස් කරලා බෑග් එකත් අරන් ඉක්මනටම දුවගෙන යනවා. මෙයාට විසිටරව හම්බෙලා එයා ළඟ තියෙන ස්ටිකර්ස් ටිකක් දෙන්න හදනවා. ඒත් ඈන් පාස්කෝඩ් එක දාලා බෑග් එක අරගන්න හදද්දි ඒක ඇරෙන්නේ නැහැ. මෙයා දිගටම try කරද්දි තමයි එකපාරටම මීටර වෙන්නේ අර ඇඟේ හැපිච්ච තරුණයා එක්ක බෑග් එක මාරු වෙලා කියලා. ඈන් අර විසිටරට සෝරි කියලා අර කොල්ල හොයාගෙන ආයෙත් දුවනවා. ඒත් එයා හිටපු තැන එයා නැහැ. මෙයා මෝල් එක පුරාම බෑග් එකත් අරන් හොයනවා. අන්තිමේදී මෙයාව දකිනවා. ඈන්යා පස්සෙන් දුවගෙන යද්දි අර කොල්ලා කවුරුවත් යන්නේ නැති පැත්තකට යනවා දකිනවා. ඊට පස්සේ එයා කෙලිම තියෙන බිත්තියක් ඉස්සරහා හිටගෙන හරිම ලේසියෙන් ඒ බිත්තිය ඇතුළට රින්ගල යනවා. හරියට බිත්තිය හරහා යනවා වගේ.
ඈන් හොඳටම ෂොක් වෙනවා. මෙයා ඉක්මනට මෙතනට ගිහින් බිත්ති අල්ලලා බලද්දි ඒක ඇත්තටම ඇරලා තියෙන්නේ. මෙයා ඇතුළට යනවා. එකපාරටම මෙයා ඉන්නේ අර shopping mall එකට සමාන්තර වෙනස්ම ලෝකයක. එතන ලෝක ප්‍රසිද්ධ කාන්තා බියුටි බ්‍රෑන්ඩ්ස් වලින් පිරීලා බැලේ මියුසික් ප්ලේ වෙනවා. මෙයා දකිනවා වීදුරු ග්ලෝබ් එකක් ඇතුලේ බැලේ නර්තන ශිල්පිනියක් කැරකෙමින් ලස්සන ටියුන් එකක් වාදනය වෙනවා. ඈන් එක අල්ලනවත් එක්කම ළඟ තිබ්බ පර්ෆියුම් බෝතලයක් පෙරලිලා ඒක කුඩු වෙලා යනවා. ළඟ හිටපු තරුණිය ඒ සද්දෙට ඇවිත් අහනවා මෙයා මොකද මෙතන කරන්නේ කොහොමද ඇතුළට ආවේ කියලා. ඈන් බය වෙලා සමාව ඉල්ලද්දි එයා අහනවා ඔයා මිනිස්සෙක්ද කියලා. ඒ ප්‍රශ්නෙට ඈන් තවත් බය වෙනවා. මෙයා ලිෆ්ට් එක දෙසට දුවගෙන යනවා. ඒත් ලිෆ්ට් එක ඇරෙද්දිම අර තරුණයාත් මෙයා ඉස්සරහා හිටන් ඉන්නවා. එයා අහනවා ඔයා හිතුවද මගෙන් බේරිලා දුවන්න පුළුවන් කියලා. ඉතින් ඈන් අනිත් පැත්තට දුවලා පුටුවක් යට හැංගෙනවා. අර කොල්ල කෙලිම මෙයා ඉස්සරහට ඇවිත් කියනවා එහෙම ලේසියෙන් යන්න හම්බෙන්නේ නැහැ කියලා. ඈන් අඬන ඉල්ලනවා මෙයාව යවන්න කැඩිච්ච පර්ෆියුම් එකට සල්ලි දෙන්නම් කියලා. එතකොට අර කොල්ල කියනවා ඔයාට කීයටවත් මේකට සල්ලි ගෙවන්න බැහැ කියලා. ඈන් පුදුමෙන් අහනවා ඒක ඒ තරම් ගණන්ද කියලා. එයා කියනවා මේ පර්ෆියුම් එක අවුරුදු 100ක් පරණයි කියලා. ඈන් එතකොට කෑ ගහලා කියනවා එච්චර පරණ ගන්නම් මියුසියම් මේක හරි පරිස්සම් තැනක හරි තියාගන්න තිබ්බනේ කියලා. ඊට පස්සේ අර කොල්ලා අහනවා ඔයා ඇත්තටම දන්නේ නැද්ද ඔයා කොහෙද ඉන්නේ කියලා. ඈන් කියනවා එයා ඇත්තටම දන්නේ නැහැ කියලා. එකපාරටම ඈන් ෆ්‍රීස් වෙලා හිතට ආපු දෙයක් කියවනවා. දෙවියනේ මම මැරිලාද? අර තරුණයා මෙයාට hina වෙලා එන්න මාත් එක්ක යන්න කියලා කියනවා. ඈන් දිගටම ඉල්ලනවා මෙයා මැරිලාද කියලා කියන්න. නැත්තම් එයාගේ නම හරි කියන්න කියලා. මොකද ෆිල්ම් වල සමහර වෙලාවට වෙන අය වෙනුවට වැරදි අය මාරු වෙනවනේ කියලා. එතකොට එයා hina වෙලා කියනවා එයා යමපල්ලා නෙමෙයි එයා මැසේන්ජර් ඔෆ් බියුටි කියලා. ඈන්ට මුකුත්ම තේරෙන්නේ නැහැ. මෙයා පිස්සුද කියලා හිතනවා. ඈන්ට ආයෙමත් දුවන්න ඕනුනත් කකුල් දෙක එතනම හිර වෙලා වගේ කරගන්න දෙයක් නැතුව එයා පස්සෙන් යන්න වෙනවා. දෙන්නත් එක්ක මැජික් කණ්ණාඩි පිරිච්ච කාමරයකට එනවා. ඒත් ඈන් මූණ වහගන්නවා බලන්න බෑ කියලා. අර කොල්ල අහනවා ඇයි Taman දිහා බලන්නේ නැත්තේ කියලා. ඈන් කියනවා මිනිස්සු කණ්ණාඩියෙන් බලන්නේ Tamanව ලස්සන කරගන්න. ඒත් එයා බලද්දී ආර පේන්නේ කවදාවත් ලස්සන වෙන්න බැරි කෙනෙක්ව විතරයි කියලා. එයා ඈන් මේ කණ්ණාඩියක් ඉස්සර නතර කරනවා. ඈන් එක දිහා බලපු ගමන් මෙයාගේ අතීතයේ මතකයකට ට්‍රාන්ස්පෝර්ට් වෙනවා. ඒ මතකයේ ඇතුළේදී ඈන්ට මතක් වෙනවා මෙයා ඉස්කෝලේ බැලේ ක්ලාස් එකේ තනියම දුකෙන් ඉන්න හැටි. මෙයා කොස්ටියුම් ලෝකේ කැරලා එක ඩ්‍රෙස් එකක් ඇඳලා මේකප් දාලා කණ්ණාඩියෙන් බලලා පොඩි වෙලාවකට සතුටු වෙනවා. ඊට පස්සේ බැලේ ස්ටෙප්ස් ප්‍රැක්ටිස් කරද්දී මෙයා පාරටම බිම වැටෙනවා. ඒ වෙලාවෙම අනිත් ක්ලාස්මේට්ලා ඇතුළට ඇවිල්ලා මෙයාගේ ඩාන්ස් එකටයි පෙනුමටයි විහිළු කරන්න ගන්නවා. අන්නේ මොහොතින් නම් තමයි ඈන් කණ්ණාඩියෙන් බලන්න අකමැති වුණේ. මොකද කණ්ණාඩියක් බලන හැම පාරකම අර මිනිස්සු එදා මෙයා දිහා කැත විදිහට බලපු විදිය මතක් වෙලා Taman කැතයි කියලා හිතෙන නිසා එකපාරටම ඈන් ආයෙත් රියැලිටිකට එනවා. මේ අර තරුණයාගෙන් අහනවා මොකද වුනේ කියලා. එයා පැහැදිලි කරනවා මේ මැජික් කණ්ණාඩි දිහා බලන ඕනම කෙනෙක්ගේ වේදනාකාරී මතකය පේනවා. ඒකයි වාටර බය සහ දුක පිරිච්ච මොහොත ආයෙමත් පේනුනේ කියලා. ඈන් අහනවා මම ඔයාව කලින් කොහේ හරි දැකලා තියෙනවද? ඔයා අර ෆේමස් මොඩල් කෙනෙක් වගේ කියලා. එතකොට කොල්ල අහනවා මිනිස්සු හිතන්නේ Tamanට පේන දේ විතරයි සම්පූර්ණ නැත්ත කියලා. ඈන් කියනවා ඉතින් ඒකනේ ක්‍රමය කෙනෙක් ලස්සනයි නම් මිනිස්සු ඔටෝමැටිකලි හිතන මෙයා හොඳයි පෝසත් පර්සනැලිටි එකත් සුපිරි කියලා. එතකොට එයා අහනවා හැම කෙනෙක්ගේම මිනුම් දණු වෙනස් වෙද්දී ඇයි මිනිස්සු එකිනෙකා සසඳමින් එකම ප්‍රමිතියකින් මනින්නේ? අනිත් අයට තීන් දෙන එක තමන්ගේ ජීවිතේ එකම අරමුණ වගේ හැසිරෙන්නේ කියලා. එයා කියනවා මේ අහංකාරකම සහ උඩුක්කම විතරයි මිනිස් ලෝකෙන් ඈත් වෙන්න හේතුවත් මිනිස්සුම තමයි කියලා. ඊට පස්සේ අර කොල්ලා ඉක්මනට තව කණ්ණාඩියක් හරවනවා එකපාරටම. ඈන් අර බිත්තිය ඇතුළට ආපු පළවෙනි තැනටම ආයෙත් එනවා. ඈන් අහනවා මොකද උනේ කියලා. එයා කියනවා සමහර වෙලාවට කෙනෙක්ට දෙයක් අදිම මතක හිටින්නේ ඒකේ සුවඳ ජීවිත කාලෙට මතකයේ තැම්පත් වෙන නිසා. ඊට පස්සේ එයා අහනවා මිනිස්සු මේව කොහොමද මතක තියාගන්නවට කැමති කියලා. ඈන් හිතනවා මගේ ආශාව කිව්වොත් ඒක ඇත්තටම ඉෂ්ට වෙයිද කියලා. එයා කියනවා ඕන පර්ෆියුම් එකක් තෝරගන්න. ඉතින් ඈන් වර්ග දෙකක් තෝරගෙන කියනවා මට ඉස්සර ආසාවක් තිබ්බා. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියානම් එයාටත් එකක් දෙනවා කියලා. ඒ අහනවා ඔයා ඇත්තටම බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ද ඉල්ලන්නේ කියලා. ඈන් කියනවා එහෙම වුණොත් හොඳයි. ඒත් මට ඇත්තටම ඕන මාව ආයෙත් අලුතින් උපද්දවන්න පුළුවන් පර්ෆියුම් එකක් කියලා. අර කොල්ලා කියනවා ඈන් කැඩුවේ අන්න ඒ වගේ නව අරමුණක් දෙන්න තිබ්බ පර්ෆියුම් එක තමයි කියලා. ඒත් ඒකයි හදන්න තව අවුරුදු 100ක් යනවලු. ඊට පස්සේ ඈන් තෝරගත්ත පර්ෆියුම් එක මෙයාගේ මූණට ස්ප්‍රේ කරලා මතක් කරනවා. කවදාවත් අමතක කරන්න එපා. ඔයාට පේන හැමදේම සම්පූර්ණ නැත්ත නෙමෙයි කියලා.
එක පාරටම මූන්යෝන්ගේ විහිළු හඬින් ඇන්ට ඇහැරෙනවා. මූන්යෝන් කියනවා මං හිතුවා වොෂ්රූම් එක තුල මැරිලාද කියලා. ඇන්ට දුක හිතෙනවා. එයා හිතන්නේ එයා දැකපු ඔක්කොම හීනයක් කියලා. ඒත් එකපාරටම මූන්යෝන් අහනවා ඔයා පර්ෆියුම් ගාලාද ඉන්නේ කියලා. ඇන් තමන්ගේ සුවඳ බලලා තේරුම් ගන්නවා ඒක හීනයක් නම් නෙවෙයි කියලා. මෙයාගේ අතේ අර තරුණයේ පින්තූරේ තියෙන සීක්‍රට් ක්වීන් මේකර්ස් ටික එකක් තියෙනවා දැකලා මෙයා ෂොක් වෙනවා. මෙයා ඉක්මනටම අර මැජික් බිත්තිය තිබ්බ තැනට දුවනවා. ඒත් දැන් ඒක නිකම් බිත්තියක් විතරයි. ඊට පස්සේ මෙයා බෑග් එකේ පැත්තට ඇදලා ගන්නවත් එක්කම එකපාරටම ආයෙත් අර සමාන්තර ලෝකයෙන් මතුවෙනවා. එකපාරටම ඈන් ඉස්සරහා ඉන්නේ වෙනස්ම විදිහේ කොල්ලෙක්. පළවෙනි පාර හම්බෙච්ච එක්කෙනා නම් නෙවෙයි. ඈන්ට තේරෙනවා මෙයා හීනයක් නෙමෙයි දැක්කේ කියලා. මෙයා හිතනවා මේ පාරන මම ඇත්තටම ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නවා කියලා. ඒත් අර කොල්ලා තදින්ම නැහැ කියලා කියද්දි ඈන් හොල්මන් වෙනවා. එයා පැහැදිලි කරනවා ඈන්ට ඕන මෙයාව ලස්සන ගෑනු කෙනෙක් කරන්න උනාට එයා ඒක කරන්නේ නැහැ. මොකද එයා මිනිස්සුන්ට කැමතිත් නැහැ අනිත් අයට උදව් කරන්න කැමතිත් නැහැ කියලා. ෂොක් වෙච්ච ඈන් අහනවා කොහොමද මෙයා හිතපු දේ දැනගත්තේ කියලා. එයා කියනවා එයා අවුරුදු 1000ක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ හිත කියවන්න පුළුවන් එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. ඈන් ඉල්ලනවා මැසෙන්ජර්ස්ලගේ වැඩේ මිනිස්සුන්ට උදව් කරන එක නේද කියලා. එයා ඒක වැරදි කියලා හදලා කියනවා එයාට ඈන්ට උදව් කරන්න කිසිම වගකීමක් නැහැ කියලා. ඊට පස්සේ එයා කියනවා එයා බිසි ඒ නිසා මෙතනින් යන්න කියලා. දුකින් බිම්බලාගත් ඈන් එතනින් යන්න හදද්දී එයාගෙන් අහනවා අර කලින් ඒ පැත්තට ආපු බෑග් එක මාරුන අනිත් කොල්ල ගැන. ඒ ලස්සන අමුත්ත කියනවා lost and found එකේ බලන්න කියලා. ඈන් පාර අහගෙන පඩිපෙල් ගොඩක් බැහැගෙන අන්තිමේදී එතනට එනවා. ඒ නැතිවුණු බඩු එකතු කරන පරණ තැන දූවිලි පිරිච්ච බඩු ගොඩ ගහලා තියෙන්නේ. මෙයාට පුදුම හිතෙනවා. මොකද කලින් මෙයාව පිළිගත්තර තරුණයාම ආයෙත් මෙතන ඉන්නවා. ඈන් කියනවා "ඔයානේ මට මෙතනට එන්න කිව්වේ" කියලා. ඒත් එයාට මුකුත් මතක නැහැ. එයා කියනවා එහෙම මතකයක් නැහැ කියලා. ඈන් ෂොක් වෙනවා. මෙයාට එච්චර ඉක්මනට මෙයාව අමතක වුණාද කියලා. ඒත් එකපාරට මෙයාට මතක් වෙනවා ඈන් ආවේ බෑග් එක හොයාගන්න නේද කියලා. ඈන්ගේ හිතට ලොකු දුකක් එනවා. මෙයාට මාව අමතක වුණාට මගේ බෑග් එක මතකයි නේද කියලා. එයා හිතින් මුමුණනවා. අර කොල්ලයා කල්පනාව නවත්තලා එන්න මාත් එක්ක කියලා ඇතුළට එක්කන් යනවා. එයා කියනවා මෙතන බඩු හොයලා දෙන ස්ටාෆ් එකක් නැති නිසා තමන්ගේ බෑග් එක තමන්ම හොයාගන්න ඕන කියලා. ඉතින් ඈන්ට වෙන කරන්න දෙයක් නැති නිසා අර දූවිලි ගොඩවල් ඇස්සේ තනියම බෑග් එක හොයන්න පටන් ගන්නවා. ඈන් දකිනවා මෙතන තියෙන හැමදේම හරිම පරණයි කියලා. ඉතින් මෙයා අහනවා සාමාන්‍යයෙන් කොච්චර කල් බඩු තියාගන්නවද කියලා. අර තරුණයා කියනවා අවාසනාවට වගේ අවුරුදු 100කට වඩා කිසිම දෙයක් මෙතන තියාගන්නේ කියලා. ඈන් පුදුම වෙලා කියනවා මේව නිකන් ඇන්ටික් බඩු වගේනේ කියලා. ඊට පස්සේ මෙයා අහනවා මෙතන තියෙන අලුත්ම බඩු මොනවාද කියලා. එතකොට එයා පරණ පෙට්ටියක් පෙන්නනවා. එයාව අරින්න එපා කියලා කියන්නත් කලින්ම ඈන් ඒක අරිනවා. එකපාරටම ඒක ඇතුලෙන් පරවිය රංචුවක් පියාඹල යනවා. ඈන් එක පාරටම බය වෙලා බිම වැටෙනවා. ඒත් එක්කම අර දූවිලි බඩු ගොඩක් ඇඟට වැටිලා ඈන්ගේ ඇඳුම් ඔක්කොම කුණු ගෑවෙනවා. අර තරුණයා මෙයාට මූණ සුද්ධ කරගන්න ඩිවයිස් එකක් දීලා ඇඳුම් මාරු කරන් ඉන්න කියලා කියනවා. දැන් වොෂ්රූම් එකට ගිහින් මූණ හොදගෙන ඒ පිරිසිදු බව විඳිමින් ගොඩක් පරණ ඩ්‍රෙස් එකක් ඇඳ ගන්නවා. මේ එළියට ඇවිත් කියනවා මේක මට ලස්සන නැහැ නේද කියලා. එයා කෙලින්ම කියනවා ඔව් ඒක අන්තිම කැතයි වෙන එකක් ඇඳ ගන්න කියලා. ඈන් වෙන කාමරයකට යන්නේ ඇඳුම් මාරු කරගන්න. ඒත් ඇඳුම් මාරු කරන වෙනුවට එකපාරටම මේ ආයෙත් එයාගේ ඉස්කෝලේ කාලේ මතකයකට ට්‍රාන්ස්පෝර්ට් වෙනවා. මෙයා පන්තියට ඇතුළු වෙද්දි මෙයාගේ ඩෙස්ක් එකේ උඩ නෝට් එකක් තියෙනවා දකිනවා. ඒක පන්තියකම කොල්ලෙක් ලියපු එකක්. විනාඩි 5කින් ගාඩන් එකට එන්න කියලා. ගාඩන් එකේදී ඈන් දකිනවා එයාගේ පොඩි කාලේ රූපේ අර කොල්ලා එක්ක ඉන්නවා. අර කොල්ලා අහනවා ලියුම දැකලා පුදුම වුණාද කියලා. ඈන් ලැජ්ජාවෙන් කියනවා ඔව් ගොඩක් පුදුම වුණා කියලා. ඊට පස්සේ එයා කියනවා එයා ඈන්ට ගොඩක් කැමතියි කියලා. ඈන් හිතා ගන්න බැරුව අහනවා ඇයි මට කියලා. එතකොට එයා කියනවා එයාට ඈන්ව ගොඩක් ලස්සනට පේනවා. මේක අහන ඈන්ගේ මූණ සතුටින් ලැජ්ජාවෙන් පිරලා යනවා. එයා ඊට පස්සේ ආස්කවුට් කරනවා. ඈනුත් එක පයින්ම කැමති වෙනවා. ඒත් එක පාරටම අනිත් ක්ලාස්මේට්ලා ටික ඇවිත් මෙයාට විහිළු කරන්න ගන්නවා. ඇත්තට මෙයාලා අර කොල්ල එක්ක ඔට්ටුවක් අල්ලලා තිබිලා තියෙන්නේ ඈන්ව කැමති කරගන්න. කොච්චර කල්යයිද කියලා. ඈන්ගේ මූණ තිබ්බ සතුට එක සැරේම නැති වෙලා ලොකු අසරණකමකුයි ලැජ්ජාවක එනවා. අනිත් ඈන්ගේ හිත හොඳටම රිද්දලා යන්න යනවා. ඈන්ට හිතෙනවා එයා තමයි ලෝකේ ඉන්න කැතම කෙල්ල කියලා. ඈන් එතන ෆ්‍රීස් වෙලා අඬ අඬ බලාගෙන ඉන්නවා. තමන් අසරණ වෙන හැටි. ඊට පස්සේ ඈන් ආයෙත් අර දොරෙන් එළියට ඇවිත් අර කොල්ලෙන් අහනවා මොකක්ද ඒ තැන කියලා. එයා කියනවා ඒක නැති වුණු දේවල් තියෙන ස්ටෝරු කාමරේ කියලා. එයා අහනවා ඔයා හොයපු දේ හම්බුණාද කියලා. ඈන් ටිකක් කල්පනා කරලා අහනවා මම මොකද්ද හොයන්න ඕන කියලා. එයා උත්තර දෙනවා ඔයා හොයන්න ඕන ඔයාට නැති වුණ ඔයා කාලය කියලා.
ඇන්ට එක තේරෙන්නේ නැහැ. එයා කියනවා එයාගේ බෑග් එක හොයාගන්න විතරයි කියලා. අර තරුණයා පැහැදිලි කරනවා එයා ඈන් වගේ අය ඕන තරම් දැකලා තියෙනවා. එයාලා හැමදාම කරන්නේ එකම වැරද්ද කියලා. එයා හිතනවා අතීතයට ගිහින් තමන් කරපු පසුතැවීම් හදාගන්න. ඒත් එයාලා පසුතැවුනට ඇත්තටම ආත්මයන් වර්ධනය වෙන්නේ නැහැ. අනාගතයේදී ඒ වැරදි හදාගන්න තමන්ටම chance එකක් දෙන්නෙත් නැහැ. ඈන් කෑ ගහලා කියනවා ඔයා මිනිස්සෙක් නෙවෙයි. ඉතින් ඔයාට අයිතියක් නැහැ මිනිස්සුන්ව ජජ් කරන්න. ජීවිතේ කොච්චර අමාරුද හැමෝටම ඕන දේවල් ලැබෙන්නේ නැහැ. මම මේ ජීවත් වෙන ගේමක් ගහන්නේ කියලා. එතකොට එයා හෙමින් අහනවා ඔයා ඇත්තටම ජීවත් වෙන්න try කරනවද? මගේ පැත්තෙන් බලද්දී ඔයා ලස්සන වෙන්නවත් try කරලා නැහැ. අනිත් අය කියන දේවල් වලට යටත් වුණා විතරයි කියලා. ඈන් පිළිගන්නවා. එයාට ලස්සන වෙන්න ඕන. ඒත් පටන් ගන්න කොහෙන්ද කියලා දන්නේ නැහැ කියලා. ඒත් එක්කම අර කොල්ලා කියනවා එයා උදව් කරන්නම් කියලා. එයා ඈන්ව ආයෙත් පළවෙනියටම හම්බෙච්ච තැනට එක්කන් ගිහින් මේකප් ටූල්ස් අරන් ඈන්ව ලස්සන කරනවා. ටික වෙලාවකින් එයා ඈන්ව කණ්ණාඩියක් ඉස්සරහින් තියෙනවා. ඈන් හොඳටම ෂොක් වෙනවා. එයාගේ මූණ තිබ්බ අඩුපාඩු ඔක්කොම නැති වෙලා එයා අනිත් ලස්සන කෙල්ල වගේම ගොඩක් ලස්සන වෙලා. ඈන්ට අදාහ ගන්න බැරුව එයාවම කොනිටගෙන බලනවා. මෙයා ආයෙත් හැරිලා බලද්දි අර තරුණයා එතන නැහැ. ඈන්ට තමන්ගේ අලුත් පිනුම දැකලා හුස්ම අල්ල ගන්නත් අමතක වෙනවා. ඈන් අර කොල්ලට තෑන් කරන්න හොයනවා. ඒත් කොහෙවත් නැහැ. මෙයා යන්න හදද්දිම එක පාරටම එලාම්මයක් වදිනවා. කොල්ලෝ 4 දෙනෙක් ඇවිත් මෙයාව අල්ල ගන්න වගේ ළඟට එනවා. ඈන් බයෙන් දුවද්දි තව තුන්වෙනි අමුත් එක්ක ඇවිත් ඈන්ගේ පාර හරස් කරලා මෙයාව අල්ලගෙන ඉන්ටරගේෂන් රූම් එකට එක්කන් යනවා. විදුරුව පිටිපස්සින් මිනිස්සු බලන් ඉද්දී ඈන් බය වෙලා දොරට ගහනවා. අර ඉන්වෙස්ටිගේටර් කියනවා කරුණා කරලා සංසුන් වෙන්න කියලා. මම ඉස්සරහින් වාඩිලා නම අහනවා. ඈන් බයෙන් අහනවා මම මොන වැරද්දක් කරාටද මාව ඇරෙස්ට් කරේ කියලා. එයා කියනවා ඔය ඔක්කොම වෙනස් කරන්නයි හදන්නේ කියලා. ඈන් කරපු වැරදි කල්පනා කරද්දි අර අවුරුදු 100ක් පරණ පර්ෆියුම් බෝතලේ කැඩිච් එක මතක් වෙනවා. මෙයා හිතනවා ඒකට වන්දි ගෙවන්න මෙයාට මුළු ජීවිත කාලෙම මෙහෙ වැඩ කරන්න වෙයි කියලා. ඉතින් ඈන් ලෝයේ කෙනෙක් ඉල්ලනවා. අර ඉන්වෙස්ටිගේටර් විහිළු කරලා කියනවා මනුස්ස ලෝකේ නීති මෙහෙට අදාළ නැහැ කියලා. ඈන් අහනවා එතකොට මොන නීතිද අදාළ කියලා. එයා කියනවා ප්‍රශ්න කරලා දඬුවම කියයි කියලා. ඈන් බයෙන් අහනවා කවුද මට දඬුවම කරන්නේ කියලා. එයා කියනවා අපේ මාස්ටර් කියලා. ඈන්ට එකපාරටම දෙයක් මැවිලා පේන්න පටන් ගන්නවා. කළු රූපයක් ඉස්සරහා තමන්ව තියලා දඬුවම් කරනවා. කඩුවක් අරන් තමන්ගේ බෙල්ල කපලා දාන්න හදනවා. ඉතින් ඒ මතකෙන් ඇහැරෙන ඈන් අර ඉන්වෙස්ටිගේටර්ගෙන් උදව් ඉල්ලනවා. එයා කියනවා ඒ වෙනුවට ජුවලරි හොරකම් කරපු එක පිළිගන්න කියලා. ඈන් හොඳටම ෂොක් වෙනවා. එයා කියනවා එයා ජුවලරි හොරකම් කරේ නෑ කියලා. පර්ෆියුම් එකටයි ඇරෙස්ට් කරේ කියලා හිතුවේ කියලා. අර ඉන්වෙස්ටිගේටර් කියනවා බොරු කියනවද බලන්න එක්කන් යන්නම් කියලා. මෙයාව හොරකමුණු ජුවලරි ෂොප් එකට එක්කන් යනවා. එතනදී ඈන්ව සර්ච් කරනවා. ඒත් මුකුත්ම හම්බෙන්නේ නැහැ. ඈන් අහනවා නිවැරදිකරුවා කියලා ඔප්පු කරන්න CCTV නැද්ද කියලා. එයා කියනවා හොරකම් වෙන වෙලාවෙම CCTV රිපෙයාර් කරමින් තිබ්බේ කියලා. ඒ කියන්නේ එයාලගේ පැත්තෙන් ඈන් CCTV රිපෙයාර් කරන බව දැනගෙනමයි හොරකම් කරන්න ඇවිත් තියෙන්නේ. එයා ඈන්ගෙන් දිගටම අහනවා අයියෝ දෙපාරක් එහාට මෙහාට ගියේ ප්ලෑන් කරලා නේද හොරකම් කරේ කියලා. ඒත් ඈන් කියනවා එයා ආවේ බෑග් එක මාරු කරගන්න විතරයි කියලා. එයායි කතාව අනිත් පැත්ත හරවලා කියනවා ඒ කියනවා වෙන කෙනෙක්ගේ බෑග් එකකුත් හොරකම් කරලා ඔයා හොඳ වැඩෙක් නේ කියලා. ඈන් අඬ කියනවා එයා මොකුත් හොරකම් කරේ නෑ කියලා. ඒ වෙලාවෙම ජුවලරි ෂොප් එකේ හිටපු සාක්ෂිකාරය එනවා. ඒ ඈන්ව දැකපු ගමන් කියනවා මෙයා තමයි හොරා මම්මගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා. එයා විස්තර කරනවා එයා කෙල්ලට රින් එකක් ගද්දී කෙල්ලෙක් ඇවිත් චුවින් ගම් එක කුණු බාල්දියට දාන්න කියලා ක්ලාගේ අවධානය වෙනතකට හරවලා ඔක්කොම හොරකම් කරන් දිව්වා කියලා. ඈන් කියනවා එයා බොරු කියන්නේ. එයා ඒ ෂොප් එකට ආවෙවත් නෑ කියලා. ඈන් මතක් කරනවා මෙයාව සර්ච් කරද්දිත් මුකුත්ම හම්බුනේ නෑ කියලා. එයා දිවුරලා කියනවා ඔයාලට මගේ ළඟ තිබ්බ හොරබඩු හම්බුනොත් මම හොරා කියලා පිළිගන්නම් කියලා. අර ඉන්වෙස්ටිගේටර් ඈන්ගේ බෑග් එක අරලා බලන්න පාස්කෝඩ් එක අහනවා. ඈන් කියනවා ඒක එයාගේ බෑග් එක නෙමෙයි ඒ නිසා පාස්කෝඩ් එක දන්නේ නෑ කියලා. එයා යකඩ කූරකින් ඒක තද කරලා අරිනවා. එකපාරටම ඒක ඇතුලෙන් ලොකු එළියක් එනවා. එයා බය වෙලා එකපාරටම බෑග් එක වහනවා. අහනවා කොහෙන්ද ඔයාලට මේක හම්බුනේ කියලා. ඈන් කියනවා මෝල් එකේදී ඇඟේ හැප්පිච්ච ලස්සන කොල්ල එක්ක මේ බෑග් එක මාරු වුණා කියලා. අර ඉන්වෙස්ටිගේටර් ෂොක් වෙනවා. එයා කියනවා ඔයා හම්බ වෙලා තින්නේ අපේ මාස්ටර්ව. මේක එයාගේ බෑග් එක කියලා. ඈන්ට පුදුමයි. එයා කියනවා මාස්ටර්යාට බොන්න තරම් දීලා එයා එක්ක කතා කරලා හිටියා කියලා. ඊට පස්සේ ඈන් ඉල්ලනවා මෙයා මාස්ටර් ළඟට එක්කන් යන්න. එතකොට යාම බෑග් එක කරලා ඇත්ත හොරා කවුද කියලා පෙන්නයි කියලා. එකපාරටම අර සාක්ෂි දීපු මිනිස්සයා බය වෙලා පිළිගන්නවා එයා තමයි හොරකම් කරේ කියලා.
එයාගේ සාක්කුවෙන් හොරකම් කරපු ජුවලරි ඔක්කොම එළියට ගන්නවා. අර ඉන්වෙස්ටිගේටර් ෂොක් වෙලා අර මිනිහව ඇරෙස්ට් කරනවා. ඈන් නිදහස් කරලා කරපු හැම දෙයකටම සමාව ඉල්ලනවා. එයා ඈන්ට රෙස්ට් කරන්න තැනක් දෙන්න හදද්දී ඈන් කියනවා එයාට ගෙදර යන්න ඕන කියලා. එයා hina වෙලා කියනවා යන්න කලින් හොරකම් කරපු දේ දීලා යන්න කියලා. ඈන් ආයෙත් කෑ ගහනවා මම මුකුත් හොරකම් කරේ නෑ කියලා. එතකොට එයා ඈන්ගේ කතාව නතර කරලා කියනවා ඔයා හොරකම් කරේ මගේ හදවත. මම ඔයා වගේ කෙනෙක් කවදාවත් දැකලා නෑ කියලා. ඈන් ලැජ්ජාවෙන් රතු වෙනවා. එයා ලස්සන මාලයක් ඈන්ගේ බෙල්ලට දාලා ඒක පරිස්සම් කරන්න කියලා කියනවා. එයා සමු දීලා යන්න යනවා. ඈන්ට මතක් වෙනවා එයාට මාස්ටර්ව හම්බෙන්න ඕන එයාගේ බෑග් එක දීලා තමන්ගේ බෑග් එක ගන්න. ඉතින් එයා ඉන්වෙස්ටිගේටර් පස්සෙන් දුවනවා. ඒත් එකපාරටම මෙයා ආයෙත් මනුස්ස ලෝකෙට එනවා. මූන්යුන් ඇවිත් අහනවා ඔයා කොහෙද මේ හැම වෙලේම අතුරුදහන් වෙන්නේ කියලා. ඈන් දකිනවා එයාගේ අතේ තියෙන ෆෙස්ටිවල් ෆ්ලයි එකේ කොල්ල 3 දෙනෙක්ගේ පින්තූර තියෙනවා. ඒ අර මෙයාට හම්බෙච්ච 3 දෙනාමයි. මූන්යුන් හිලු කරලා කියනවා මං දැන් දන්නවා ඔයා මොකද මෙච්චර බිසි වුනේ කියලා. ඔයාට ලස්සන වෙන තරඟයට යන්න ඕනද? ඔයාට කවදාවත් ලස්සන වෙන්න බෑ. ඊට වඩා ලේසි ආයෙත් උපදිනෙක් කියලා. ඈන්ගේ හිත හොඳටම රිදෙනවා. එයා කියනවා මගේ ලයිෆ් එක රැඟිලි ගහන්න ඉන්න එපා කියලා එතනින් යන්න යනවා. එයා වොෂ්රූම් එකට ගිහිල්ලා දුකෙන් හැංගිලා ඉද්දි එයාට මතක් වෙනවා අර ඉන්වෙස්ටිගේටර්ගේ බෙල්ලට මාලේ දාපු විදිය. එකපාරටම ඈන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත් ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා. ඒක මෙයාගේ වැඩ කරන තැන කට්ටියගේ ගෲප් chat එකෙන් ආපු එකක්. මෝන්යුන් සහ එයාගේ යාළුවා ඈන් මෙහෙම තරඟයකට යන්න හදන එකට විහිළු කරලා අනේ අපේ කම්පැනි වැඩ කරන්න කියලා කාටවත් කියන්න එපා. අපේ නම තමයි කැත වෙන්නේ කියලා දාලා තිනවා ඈන් දකිනවා. ඈන්ට හොඳටම කේන්ති ගිහින් වොෂ්රූම් එකෙන් එළියට එන්නේ. කවදාවත් ඇත්තක් කරගන්න බැරි හීනයකට තමන් ඇදලා දාපු අර බෑග් එකට ඔක්කොම වැරදි පටවමින්. එයා බෙල්ලේ තිබ්බ මාළෙත් ගලවලා විසි කරන්න හදද්දිම එකපාරටම 4 වෙනි ලස්සන තරුණියෙක් ඇවිත් ඈන්ගේ අතින් අල්ල ගන්නවා. එයා අඬ ගහනවා අනේ මාත් එක්ක එන්න මට වගේ උදව් ඕන කියලා. එයා ඈන් ගත් අදින් අල්ලගෙන ආයෙත් අර මැජික් බිත්තිය ළඟට එක්කන් යනවා. ඈන් බෑ කියනවා. මං ආයෙතන්ට යන්නේ නෑ කියද්දිත් අර තරුණයා කියනවා ඔයාට විතරයි මේ උදව්ව කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙම මූන්යෝන් මෙයා දිහා නෝන්ඩි ලුක් එකකින් බලන් ඉන්නවා ඈන් දකින්න. එයාගේ අනුකම්පාවක් නැති කතාව මතක් වෙලා ඈන් අර කොල්ල පස්සෙන් යන්න තීරණය කරනවා. හැබැයි මෙදා පාර බිත්තියෙන් එහා පැත්තේ තියෙන්නේ කලින් වගේ ලස්සන ලෝකයක් නෙමෙයි. හරිම අඳුරු තැනක්. එකපාරටම මූණ වහගත්ත මිනිස්සු 4 දෙනෙක් එනවා. අර තරුණයා ඈන්වත් එක්කන් එයා යනකම් හැංගිලා ඉන්නවා. ඈන් හිමිසිරුවේ එළියට එද්දි එයාගේ එක සපත්තුවක් ගැලවෙනවා. ඒ ගන්නා යද්දි අර මූණ වහගත් එක්කෙනෙක් ඈන්ව දැකලා මෙයා පැත්තට දුවගෙන එනවා. අර තරුණයා ඉක්මනට යාගේ ජැකට් එකෙන් ඈන්ව වහ ගන්නවා. ඒක සැරේටම දෙන්නම අතුරුදහන් වෙලා වෙන තැනකින් මතු වෙනවා. ඈන් අහනවා කවුද මේ මිනිස්සු කියලා. එයා පැහැදිලි කරනවා එයාලා මැසෙන්ජර් ඔෆ් ඊවිල් කියලා. ඒ කියන්නේ නපුරේ පණිවිඩකාරයෝ. දෙගොල්ලන්ගේ ලෝකේ වෙන් කළ තිබ්බ සීමාව දුර්වල නිසා තමයි එයාලා ඇවිත් තියෙන්නේ. එහෙම වෙන්නේ මිනිස්සු ලස්සන අරගෙන පණිවිඩකාරයෝ ගැන තියෙන විශ්වාසය නැති කරගත්තමලු. ඈන්ට තේරෙනවා ඒක එයාගේ වැරද්ද කියලා. එයාගේ විශ්වාසය නැතිකම නිසා තමයි ඒ සීමාව කැඩුනේ කියලා. අර කොල්ල පිළිගන්නවා ඒකයි ඈන් හොයාගෙන ආවේ. මේ ලෝකේ විනාශ වෙන කලින් බේර ගන්න ඕන කියලා. එයා දකිනවා ඈන්ගේ කකුලක සපත්තුවක් නැහැ කියලා. ඉතින් ඈන් හයි හීල් ස්පිරිචුවල් ෂොප් එකට එක්කන් ගිහින් ඒකත් තෝරගන්න කියලා කියනවා. ඒත් ඈන් කියනවා බෑ කියලා. එයා කකුල් කැතයි හීල්ස් දැම්මොත් ඒක තවත් කැපිලා පෙයි කියලා. එකපාරටම ලොකු භූමිකම්පාවක් ඇවිත් පොළොව හෙල්ලෙනවා. ඒක ඇති වුණේ ඈන් තමන් ගැන තිබ්බ කොන්ෆිඩන්ස් එක නැති කරගත්ත නිසා සහ මැසෙන්ජර් ඔෆ් බියුටිගේ මග පෙන්වීම විශ්වාස නොකරපු නිසා. ඈන් කියනවා එයාලා පෝෂණය වෙන්නේ මගේ බයින් මට සමා වෙන්න. මට ඇත්තටම මෙතන උදව් කරන්න බෑ. මන් නෙමේ මේකට හරියන කෙනා කියලා. ආයෙත් එකපාරටම ඒ තැන හෙල්ලෙන්න පටන් ගන්නවා. අර තරුණියා මොකද වෙන්නේ බලන්න දුවන ගමන් ඈන්ට කියනවා බය වෙන්න එපා. මං ඔයාව කොහොම හරි බේර ගන්නවා කියලා. ඈන්ට ලොකු වරදකාරී හැඟීමක් එනවා. එයා උදව් කරන්න හිතන අර කොල්ලා තෝරපු හීල්ස් දෙක දාගෙන කොරිඩෝ එකට එනවා. එයා දකිනවා පඩිපෙළෙන් අර මූණ වහගත්ත එක්කෙනෙක් බෑගෙන එනවා. වෙලාවට එයා ඈන්ව දකින්නේ නැහැ. ඒත් ඈන්ගෙන් ඒ වැදිලා බෑග් එක බිමට වැටෙනවා. ඒ සද්දෙට අර මූණ වහගත්ත එකෙන් එක්කෙනෙක් ඈන් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. අන්තිම මොහොතේ මැසෙන්ජර් ඔෆ් බියුටි ඇවිත් ඈන්ව බේර ගන්නවා. ඈන්ට කොච්චර සතුටුද කියනවා නම් එයාර කොල්ලා වැළඳ ගන්නවා. ඊට පස්සේ ඈන් සමාවිල්ලලා කියනවා ඔයාව දැකීමත් සතුටක් කියලා. එයා කියනවා ඉක්මනට එයා පස්සෙන් එන්න කියලා. දෙන්න දොරක් ඉස්සර නතර වෙනවා. ඒක අරගන්න උනුනට ඒක හිර වෙලා. ඈන් කියනවා අපිට දොරක් ඕනේ නැහෙනි. බිත්තියෙන් යන්න පුළුවන් කියලා. ඒත් අර කොල්ලා කියනවා නපුරේ පණිවිඩකාරයෝ ඇතුළට ආපු නිසා එයාලා ලෝකේ මැජික් බලය අඩු වෙලා කියලා.
ඇන් විසඳුමක් හොයත් දකිනවා. දොර ළඟ තියෙන බටන් එකේ එයාගේ මාළේ තිබ්බ සිම්බල් එකම තියෙනවා. එයා ඉක්මනට මාළි ගලවලා ඒ බටන් එකට සෙට් කරාම දොර ඇරෙනවා. ඇන් අහනවා දැන් ඔක්කොම හරිද කියලා. එයා කියනවා තාම නෑ අපිට මාස්ටර්ගේ බෑග් එක අරින්න වෙනවා කියලා. ඇන් කියනවා එයා පාස්කෝඩ් එක දන්නේ නෑ කියලා. එයා කියනවා මේක අරින්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි ඔයාට විතරමයි කියලා. ඇන් හොඳටම කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම එයාගේ අතේ තිබ්බ ෆෙස්ටිවල් ස්ටික් එක බිම වැටෙනවා. ඒකේ ඉන්න කොල්ල තුන්දෙනාගේ පින්තූර දැක්කම ඇන්ට මතක් වෙනවා ඒ ආස අකුරු සෙල්ලමක්. එයා ඒ තුන්දෙනාගේ නම් වල මුල් ලකුරු අරන් ඒවට ගැලපෙන නම්බර්ස් හදලා බෑග් එක අන්ලොක් කරනවා. බෑග් එක අරපු ගමන් ඒකෙන් ලොකු එළියක් නිකුත් වෙනවා. එක පාරටම ඇන් ඉන්නේ සීක්‍රට් ක්වීන් මේකර්ස් කම්පිටිෂන් එක මැද්දේ. ඉතින් දැන් එයාගේ වාරේ අනිත් කම්පිටිටර්ස්ලත් එක්ක ස්ටේජ් එකට යන්න. ඇන්ට අදහ ගන්න බෑ. ඒ වගේම හරිම ලැජ්ජයි. එයා බලනවා එයා ළඟින් ලස්සන කෙල්ලෝ දිහායි එයා දිහා අමුතුර බලන් ඉන්න ඕඩියන්ස් එක දිහායි. හොස්ට් ඇන්ගේ නම අනවුන්ස් කරලා ලයින් එකට එකතු වෙන්න කියලා කියනවා. ඊට පස්සේ එයා ඇන් තරඟෙට දාපු ඇප්ලිකේෂන් එක කියවනවා. ඒක ලියලා තියෙන්නේ කෝඩ් අකුරු වලින්. ඇන් එක තේරුම කියන්න කලින් මූණ්‍යොම් පැනලා කතාව පටන් ගන්නවා. එයා ලොකු පාටයක් දාලා හොස්ට් කියනවා. ඕකේ තේරුම ඇන්ට ප්‍රින්සස් කෙනෙක් වෙන්න ඕන කියන එක. මොකද එයාගේ නමේ තේරුම ප්‍රින්සස්නේ කියලා. මුළු ඔඩියන්ස් එකම hina වෙනවා. ඊට පස්සේ වෙලා වෙනවා හැමෝගේ මේකප් නැති මූණ වල පින්තූර පෙන්වන්න. ලොකු ස්ක්‍රීන් එකේ ඇන්ගේ ඉස්කෝලේ කාලේ හරිම කැත අසරණ ෆොටෝ එකක් වැටෙද්දි මුළු ඔඩියන්ස් එකම විකාරෙන් වගේ hina වෙන්න පටන් ගන්නවා. එයා ලෑන්ට ඇඟිල්ල දික් කරලා විහිළු කරනවා. ඇන්ට තමන්ගේ ඇස් අදාහ ගන්න බෑ. එතනම එයා කඩාගෙන වැටෙනවා. ලැජ්ජාවට එයා ස්ටේජ් එකෙන් බිමට වැටෙද්දි මිනිස්සු වට වෙලා ෆොටෝ ගහමින් hina වෙනවා. ඇන් හොඳටම දුකින් කෑ ගහනවා. වීඩියෝ කරන එක නවත්තන්න කියලා. එකපාරටම ඇන් ඇහැරෙනවා. ඒක භයානක හීනයක්. එයා ඉන්නේ කම්පැනි බස් එක ඇතුලේ. ඩ්‍රයිවර් අහනවා නරක හීනයක් දැක්කද? එච්චරටම බය වුණාද කියලා. ඇන්ට ලොකු සැනසීමක් දැනෙනවා. එයා පොඩියට hina වෙනවා. ඒක හීනයක් විතරයි නේද කියලා. ඒත් කිසිම දෙයක් ඇත්ත නෙමෙයි නේද කියලා පුංචි දුක්කුත් එනවා. ඊට පස්සේ ෂොප් එක ඇතුලේ ඇවිදිද්දි එයාට තරඟේ ඇඩ්වර්ටයිස්මන්ට් දිහා බලන් ඉන්නවා. එකපාරට මෙයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. එයා තරඟයට තේරිලා කියලා. ඇන් ෂොක් වෙනවා. එයා ඇප්ලයි කරෙත් නැහැනේ. ඒ වෙලාවේ මූන්යන්ගෙත් මැසේජ් එක ආවද කියලා අහනවා. එයා තමයි ඇන්ගේ නම දාලා තියෙන්නේ. එයා කියනවා හැබැයි මට තෑන් කරන්නම් එපා කියලා. ඇන් දුකෙන් මුකුත් නොකිය යන්න යනවා. පහුවෙන්ද තරඟේ තියෙන දවස එනවා. අනිත් කෙල්ලෝ ඔක්කොම ලෑස්ති වෙද්දි ඇන් විතරක් ඇතුළට යන්නේ නැතුව එළියට වෙලා බලන් ඉන්නවා. එයාට හරිම බයයි අනිත් අය විහිළු කරයි කියලා. ඒත් එයාට මතක් වෙනවා එයාට හම්බෙච්ච මැසේන්ජර්ස්ලා කියපු කතා. එයාලා කිව්වේ තමන්ගේ බයටයි නොහැකියාවටයි මූණ දෙන්න කියලා. එයාගේ බය නිසා නපුර වැඩි වෙලා තමන්ව විනාශ කරන්න ආපු හැටි මතක් වෙනවා. අර ඉන්වෙස්ටිගේටර් ඔයා වගේ කෙල්ලෙක් දැකලා නැහැ කියපු හැටි. අනිත් කොල්ලා අනිත් අය කතාවට යටත් නොවි ජීවිතේ වෙනස් කරගන්න කියපු හැටිත් මතක් වෙනවා. ඇන් තමන්ගේ ධෛර්යය එකතු කරගෙන අතහැර ගන්න නැහැ කියලා තීරණය කරනවා. ඒ ඇතුළට ගිහින් මේකප් දාගෙන වෙන්දරලා ලස්සන එලිගන්ට් ඇඳුමක් ඇඳ ගන්නවා. මෙයා ඇවිදගෙන යද්දි එකපාරටම මාස්ටර්ව දකිනවා. ඒ කියන්නේ පළවෙනි පාර ඇඟේ හැප්පිලා බෑග් එක මාරුන කෙනාව. ඇන්ට ප්‍රශ්න අහන්න ඕනුනත් එයා පාඩුවේ ඉන්නවා. එයාට ලැජ්ජ වෙයි කියලා. ඒත් මාස්ටර්ම ඇන්ට කතා කරලා කොහොමද ගමන කියලා අහනවා. ඇන්ගේ මූණ සතුටින් පිරෙනවා. එයා දැකපු ඔක්කොම ඇත්ත. එයා ඇත්තටම සීක්‍රට් ක්වීන් මේකර්ස් ලව හම්බ වෙලා තියෙනවා කියලා තේරෙද්දි ඇන් එයා කරපු හැම දෙයකටම ස්තුති කරනවා. මාස්ටර් ඇන්ට ඉක්මනටම තරඟයට යන්න කියලා කියනවා. ලස්සන මැණික් ගලක් තියෙන මාලයක් එයාට තෑගි දෙනවා. එයා කියනවා ලෝක කිසිම මැණික් ගලක් ඔයාට වඩා දිලිසෙන්නේ නැහැ. මොකද ඔයා ඇත්ත කෙනෙක්, ඇත්ත මිනිස්සෙක් තරම් බබලන වෙන කිසිම දෙයක් නැහැ කියලා. ඇන් තෑන්ක් කරලා තරඟයට යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඇන් ස්ටේජ් එකට එන්නේ සුදු පාට ඇඳුමකින්. එයාගේ ලස්සන දැකලා මුළු ඔඩියන්ස් එකම පුදුම වෙනවා. මූන්යෝන්ට අදාහ ගන්න බෑ මේ ඉන්නේ එයාගේ කෝවර්කර් ඇන්මද කියලා. ඇන් හරිම කොන්ෆිඩන්ට් විදියට ස්ටේජ් එකට ඇවිත් තරඟය දිනනවා. මූන්යෝන් ෂොක් වෙච්ච පාර ස්ටේජ් එකෙන් බිමට වැටෙනවා. ඒක ඇන් හීනෙන් දැකපු දර්ශනයමයි. ඇන් ඉක්මනට දුවගෙන ගිහින් මූන්යෝන්ට නැගිටින්න උදව් කරලා එයාව එක්කන් යනවා. මොකද මූන්යෝන්ට හරියට ඇවිද ගන්න බෑ. ඇන් හොස්පිටල් එකට එක්කන් යන්න හදද්දී මූන්යෝන් සැරෙන් මට පාඩු ඉන්න දෙන්න කියලා බනින්න පටන් ගන්නවා. ඇන් දුකින් අහනවා මම වල කිසිම වැරද්දක් කරලා නැතුව ඇවිවා මට ඉච්චර වෛර කරන්න කියලා. එතකොට මූන්යෝන් පිළිගන්නවා එයා ඉස්තර ඇන් වගේමයි මහතයි කියලා. අනිත් අයගේ බුලිස් වලට ලක් වුණා කියලා. අනිත් අයගේ පිළිගැනීම ගන්න එයා බලෙන්න වෙනස් වුණා. අනිත් අයව විහිළු කරද්දී එයාට හිතුණා එයා විහිළු කරන කල්ලියට අයිති එයා එයාලගේ දුරක් නෙමෙයි කියලා. එයා කියනවා ඇන්ගේ මූණෙන් පෙනුනෙත් එයා අකමැතිම එයාගේ පරණ ආත්මය කියලා. ඇන් ඒකෙන් සැලෙන්නේ නැතුව මුන්යෝම පරිස්සමෙන් ගෙදරට ඇරලවනවා.
පහුවෙන්ද ඇන් ආයෙත් වැඩට එනවා. විසිටර්ස්ලා ටූර් එකක් එක්කන් යන්න හදනවා. එයා හරිම සතුටින් එයාලට විස්තර කරනවා විසිටර්ස්ලාස් එයාව බියුටි ක්වීන් විදියට අඳුරගෙන ගොඩක් සතුටු වෙනවා. එහෙම යද්දි ඇන් දකිනවා එක කෙල්ලෙක් විතරක් කට්ටියකින් වෙන් වෙලා තනියම දුකෙන් ඉන්නවා. ඒ ඇන්ගේ පරණ රූපයමයි. ටූර් එක අතරතුර ඇන් හැමෝටම ස්ටිකර්ස් දෙනවා. අර තනියම හිටපු කෙල්ලටත් දෙනවා. ඇන් එයාට හිමින් කියනවා මෝල් එකේ වෝල්ට් එක ඇරලා බලන්න කියලා. එයා එතන විශේෂ තැනක් තෝරලා තියන්නේ කියලා. එතන එයාට ලොකු සර්ප්‍රයිස් එකක් තියෙයි කියලාත් කියනවා. ඒ කෙල්ලේකින් සතුටු වෙනවා. ඇන් අලුත් බලාපොරොත්තුවකින් මෝල් එක ඇතුලේ තනියම ඇවිදගෙන යනවා. එක පාරටම හරිම ලස්සන තරුණයෙක් ඇන්ව දකිනවා. එයාට ඇන්ව අඳුරගන්න පුළුවන් වගේ ෂොප් එකේ වැඩ කරන කෙල්ලෝ ඒ කොල්ලව දැකලා පිස්සු වෙරනවා. එයා තමයි එයාලගේ මැනේජර්. ඇන් ෂොප් එකෙන් එළියට යද්දී අර මැනේජර් එයා පස්සෙන් එනවා. ඒත් ඇන්ව අතුරුදහන් වෙනවා. එක පාරට මෑන් එයාගේ පිටිපස්සෙන් ඇවිත් අහනවා ඇයි මගේ පස්සෙන් ආවේ කියලා. ඒ වෙලාවෙම එයා ගාඩ්ස්ලා ඇවිත් මොකක් හරි ප්‍රශ්නයක්ද සර් කියලා අහද්දි තමයි ඇන් දැනගන්නේ එයා මුළු ෂොප් එකේම ඩිරෙක්ටර් කියලා. ඇන් ඉක්මනටම සමාව ඉල්ලනවා. ඔයා මාව අඳුරනවද කියලා අහනවා. එයා කියනවා එයා තමයි ලිෆ්ට් එකෙන් එළියට එද්දි ඇඟේ හැප්පිච්ච කෙනා. එයා ඇන්ව හෙව්වා ඒත් පෙනුම වෙනස් වෙලා නිසා එකපාරටම අඳුරගන්න බැරි වුණා කියලා. ඇන්ට තේරෙනවා මේ ඩිරෙක්ටර් කියන්නේ අර ලස්සන ලෝකේ හිටපු මාස්ටර්ම තමයි. ඇන් හරිම සතුටින් එයා එක්ක කතා කරන්න කැමති වෙනවා. එයාට තේරෙනවා එයා හොයපු ලස්සන සහ ආදරය එයාට හම්බුණා කියලා. ඒ වෙලාවෙම අර ඇන් කිව්ව තනියම හිටපු කෙල්ල ඇන් කිව්ව තැනට යනවා. එතන තනියම තිබ්බ බෑග් එකක් දැකලා එයා ඒක දිහා පුදුමෙන් බලන් ඉන්නවා. එක පාරටම ඒ බෑග් එක අර මැජික් බිත්තිය පැත්තට ඇදිලා යනවා. ඒ කෙල්ල ඉක්මනට බෑග් එක අල්ලගෙන බිත්තියෙන් ඇතුළට යනවා. ඒ අමුතු ලෝකයට ඇන් එයාට වෛර කරන්නේ නැතුව විහිළු කරන්නේ නැතුව උදව් කරන්න තීරණය කරපු නිසා ඒ කෙල්ලගේ ජීවිතෙත් දැන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට මේ කතාවත් ඉවර වෙනවා. හරි ඉතින් මේ මූවි එක සම්බන්ධයෙන් ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු. එහෙනම් අපි ආයෙත් ඉක්මනටම තවත් මේ වගේ ලස්සන මූවි එකකින් හම්බ වෙමු.